චප්පල සනත් දෙමු ස්වාමීන් වහන්සේට. ආමෙන්. හොඳයි ඔබ සියලු දෙනා වාඩි වෙන්න මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛය අපි අද දවසේ උන්වහන්සේගේ වචනෙන් කොටසක් අපි මුලින්ම කියවන්ට යනවා. අපි පෙරලා ගමු යොහාන් පරිච්ඡේදයේ යොහාන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 24 25 අපි පොඩ්ඩක් කියවමු. සැබවක් නුඹලාට කියමි. ගෝධුම බීජය පොළවෙන් වැටි නොමලොත් තනිව තිබෙයි. නොමුත් මලොත් බොහෝ ඵල දෙයි. තමාගේ ජීවිතයට ප්‍රිය වන්නාට ඒක නැතිවන්නේය. මේ ලෝකෙහි තමාගේ ජීවිතයට වෛර කරන්නා සදාකාල ජීවනයේට ඒක ආරක්ෂා කරගන්නේය. හොඳයි. මෙතන මොකක්ද කියන්නේ? මේ ඵලයක් ගැන කතා කරනවා. ඊයේ දවසෙත් මට හරි සන්තෝෂයි මොකද මගේ සහෝදරයාත් මේ ඵල ගැනමයි කතා කරේ. මම ඔහුට ඉවර වුණාම කිව්වා අද දවසේ මමත් මේ ඵල සම්බන්ධව කතා කරන්නට යනවා කියලා. ඉතින් ඔහු ගොඩක් දේවල් ඔහු කතා කරා. මම කැමති අද දවසෙත් ඔබට යමක් කතා කරන්නට. මෙතන මොකක්ද කතා කරන්නේ? මේ කතා කරන්නේ අපේ ආත්මික ජීවිතය ගැන. ආමෙන්. ආත්මික ජීවිතය ගැන කතා කරන්නේ. අපි ඉන්න වාතාවරණය ගැන මේ වචන දෙක තුල කතා කරන්නට යනවා. මොකක්ද? අපේ ජීවිතයේ අතුලාන්තය උන්වහන්සේත් එක්ක යන්න නම් උන්වහන්සේත් එක්ක අලුත් ගමනකට යන්න නම් අපේ අතුලාන්තය මොකක්ද සිද්ධ වෙන්න ඕනි? අතුලාන්තය මැරෙන්න ඕනි. ආමෙන්. අතුලාන්තය මැරුණොත් තමයි උන්වහන්සේ අපේ ජීවිතයට ජීවනයක් දෙන්නේ. ආමෙන්. අපේ ජීවිතයට ජීවනයක් දෙන්නේ අපේ අතුලාන්තය මැරෙන්න ඕනි. අපිට ජීවිත දෙකක් තුල ජීවත් වෙන්න අමාරුයි. අපිට ජීවිත දෙකක් තුල ගමන් කරන්න අමාරුයි. අපි තෝරගන්න ඕනේ අපි උන්වහන්සේව පිළිගත්තද? උන්වහන්සේගේ පුත්‍රයෙක් කොට උන්වහන්සේ අපව තෝරගෙන උන්වහන්සේ අපට පුත්‍රකමේ උරුමය දීලා උන්වහන්සේ අපව රාජකීය පූජකයෝ කරවලා ආමෙන්. එමනම් අපි උන්වහන්සේට යටත් වෙලා අපේ ජීවිතය උන්වහන්සේට බාර දීලා අපේ ජීවිතේ අතුලාන්තය මැරෙන්න අවශ්‍යයි. ආමෙන්. බීජයක් මෙතන කියනවා බීජය පැල කරලා ඒ බීජය මැරුණොත් තමයි ඒකේ අපිට ඵල දරන්නට ඒකේ අපි ඵල දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ බීජය මැරුණොත් ඵල දරන්නට බැරි වෙනවා. අපි 24 පදේ කියමු පොඩ්ඩක්. සැබවක් නුඹලාට කියමි ගෝධුම බීජය පොළොවේ වැටි නොමලොත් තනිව තිබේ. අද අපේ ජීවිතත් අපි උන්වහන්සේව පිළි අරගෙන උන්වහන්සේ අපේ ඇතුළේ ජීවිතේ මැරුණේ නැත්තම් අපි තනි වෙන්න යනවා. අපිට තනියම ඵල දරන්නට බැරි වෙනවා. අපිට තනියම ඉදිරියට යන්න බැරි වෙනවා. අපි උන්වහන්සේ පිළිගත්තට පස්සේ අපේ අතුලාන්තය මැරෙන්න අවශ්‍යයි. මැරුණොත් අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ අපට අලුත් ජීවිතයක් එක්ක අලුත් ඵල දැරීමක් එක්ක අපිට ස්වාමීන් වහන්සේත් එක්ක ඉස්සරහට යන්න. ආමෙන්. ඊට පස්සේ මොනවද කියන්නේ? නමුත් මලොත් බොහෝ ඵල දෙයි. තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැති වෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? අපේ ජීවිතයට අපි ආස වෙන එක නැති කරගන්න ඕනි. අපි උන්වහන්සේට අපේ ජීවිතේ සම්පූර්ණ බාර දෙන්න ඕනේ. අපේ ජීවිතේ උන්වහන්සේට බාර දුන්නොත් ඊට පස්සේ මොනවද කියන්නේ? ඊටු ටිකක් කියන්න මදු? මේ ලෝකෙහි තමාගේ ජීවිතයට වෛර කරන්නා සදාකාල ජීවනයේට ඒක ආරක්ෂා කරගන්නේ. හලෙලූයා. අපේ ජීවිතයට අපි වෛර වුණොත් අපිට සදාකාල ජීවනයක් අපට අත්පත් කරගන්න පුළුවන්. හලෙලූයා. ඒක තමයි හැම මොහොතකම හැම වෙලාවකම කියන්නේ. ඒ ඵල අපේ ජීවිතේ අන් අය දකින්න අවශ්‍යයි. හලෙලූයා.
අපේ ජීවිතේ ලෝකේ කාරණා, අපේ ජීවිතේ ලෝකේ වස්තු, අපේ ජීවිතේ ගොඩ ගැහුනොත් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ පොඩි වෙන්න යනවා. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ අපේ ජීවිතේ වැඩි වුණොත් අපට සදාකාල ජීවනයක් තිබෙනවා. ආමෙන්. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි මෙහි අමාරුකමෙන් මෙතනට ඇවිල්ලා, අපහසුතාවයෙන් මෙතනට ඇවිල්ලා අපි මේ මොනකටද අපි මේ දුක් විඳින්නේ? අපිට පුළුවන් හොඳට නිදා ගන්න. අපිට පුළුවන් ගෙදරට වෙලා වෙන වැඩක් කරගෙන ඉන්න. අපි ඇයි මෙතනට එන්නේ? අපි එන්නේ උන්වහන්සේත් එක්ක යහපත් වූ ගමනක් යන්න. ආමෙන්. උන්වහන්සේත් එක්ක මොන කාරණා තිබුණත් අපි උන්වහන්සේව සොයාගෙන එන්නේ. අපිට යන්න දවසක් තියෙනවා. මේ අපි ගත කරන මේ කාලේ අපි මැරුණොත් අපිට යන්න සදාකාල ජීවනයට අපි උන්වහන්සේත් එක්ක යන්න තමයි මේ අපි හැම කාරණාවක්ම කරන්නේ. ආමෙන්. මම කියන්නේ ඔබට කොහොමද කියන්නේ ඒක? ඔබ වැඩ කරන්න ඕනේ. ඔබ ලස්සනට ගෙවල් දොරවල් හදා ගන්න ඕනේ. ඔබ යාන වාහන ගන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේගේ දරුවන් ඊයේ යාඥාව තුල කිව්වා හිඟ වෙන්න බෑ. নমස්කාර කාලය තුල කිව්වා දෙවියන් වහන්සේ මගේ එඬේරා. අපිට හිඟ වෙන්න බෑ. දෙවියන් වහන්සේ අපව පෝෂණය කරනවා. නමුත් ඒ උන්වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ ඒ අපේ ජීවිත තුල තියෙන පැවැත්මට වඩා අපි ඉහළින් ගියොත් අපිට දෙවියන් වහන්සේව නැති වෙන්න යනවා. උන්වහන්සේ අපිට දීලා තියෙන සැලැස්ම අපි හොඳට මතක තබාගෙන අපි ඕනවට වඩා ඉස්සරහට යන්නේ නැතුව උන්වහන්සේගේ ප්‍රමාණයට, උන්වහන්සේ අපිට දීලා තියෙන ප්‍රමාණයට ඔබ දන්නවා ඔබට වැරදි, ඔබට වැඩිය ගියොත්, ඕව ගියොත් අපිට තියෙන හෘද සාක්ෂියක්. මම හිතන ඔබට කතා කරන්න නැති කියලා ඒක. එමුණොත් ඔබ නවත්තන්න ඕනේ ඒවා. එම නැති වුණොත් දෙවියන් වහන්සේ අපට නැති වෙන්න යනවා. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේ හැම මොහොතකම ඔබට මට හැම දෙයක්ම හංගවලා දෙනවා. ඔබ ඇති, ඔබ යන්න, ඔබ සහභාගී වෙන්න, ඔබ දේවල් වලට සම්බන්ධ වෙන්න. එහෙමනම් දෙවියන් වහන්සේ ඔබවම වරගෙන පාවිච්චි කරන්නට යනවා. ආමෙන්. අපි මතෙව් පොතේට අපි යමු. අපේ ජීවිතේ අපිට හැමදේම තිබිලා, අපිට මුලල් යාන වාහන හැමදේම තිබිලා අපිට දෙවියන් වහන්සේව නැති වුණොත් ඔබ කල්පනා කරලා බලන්න. හැමදේම තියෙයි අපිට. ඕනවට වඩා තියෙයි. අපිට දෙවියන් වහන්සේව අපේ ජීවිතේට නැති වුණොත් ඔබ කල්පනා කරලා තියනවද එහෙම? අපිට රැකියාව තියෙද්දි, වාහන තියෙද්දි, හැමදේම තියෙද්දි අපිට සමහරක් වෙලාවට දෙවියන් වහන්සේව අතහැරෙනවා. අපිට දැනලා තියනවද අපිට දෙවියන් වහන්සේව නැති වුණොත් අපිට කුමක්ද සිද්ධ වෙන්නේ? අපි මතෙව් පොතේ 16 වෙනි පරිච්ඡේදයට අපි යමු. මතෙව් 16:24 ඉඳලා අපි එක පදේ අපි චුට්ටක් කියවමු. තමාගේම කැමැත්ත අත්හැරීමට ආරාධනාව. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමතිනම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. හලෙලුයා. මෙතන ආරාධනාවක් කරනවා. මෙතන ඔබට මට ආරාධනාවක් කරනවා. හැමදේම අතහැරලා මාත් එක්ක එන්න පුළුවන්ද? හැමදේම අතහැරලා. ඔබේ ආරාධනාව පිළිගන්නවද මේ උදෑසන? උන්වහන්සේ කියනවා හැමදේම අත්හරින්න. මාත් එක්ක එන්න. ඊට පස්සේ පාක් නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති වේද ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැති වෙන අයට ඒක සම්බවන්නේය. හලෙලුයා. හලෙලුයා. අපි නැවතත් මේ පදේ කියමු.
නැවතත් ඒ පදේ කියමු. මක් නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති වේද? ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා. කවුරු නිසාද? දෙවියන් වහන්සේ නිසා. තමාගේ ජීවිතය නැති වෙන අයට ඒක සම්භවෙන්ට යනවා. ආමේන්. අපේ ජීවිතේ අපිට නැති වෙලා තිබුණේ. කාලයක් අපේ ජීවිතේ අපිට නැති වෙලා තිබුණා. නමුත් අපි දෙවියන් වහන්සේව පිළිගත්තට පස්සේ උන්වහන්සේ අපේ ගැලවුම්කාරයන් හැටියට පිළිගත්තට පස්සේ උන්වහන්සේ අපිට අපේ ජීවිතේ උන්වහන්සේ හොයලා දුන්නා. ආමේන්. ආමේන්. උන්වහන්සේ අපිට අපේ ජීවිතේ හොයලා දුන්නා. ඊට පස්සේ අපි කියමු යම් මිනිසෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමාගේ ජීවිතය නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? මම ඒක තමයි ඉස්සලා කිව්වේ. අපිට මොන දේ තිබුණත් අපිට දෙවියන් වහන්සේව නැති වුණොත් ඒක අපිට මොන ලාභයක්ද? සමහරු බිස්නස් කරනවා. ඒ බිස්නස් කරලා සමහරක් වෙලාවට ඒවා ලාභ පාඩු, සමහරක් වෙලාවට ඒවා හම්බ වෙන්නේ නැහැ. කඩවල් වහනවා, ඒ ලාභයක් නැහැ. එතකොට උන් තව දෙයක් කරන්නට යනවා. ඒ වගේ උන් විවිධ දේවල් කරන්නට යනවා. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපේ තුල ඉන්නවා නම් උන්වහන්සේ අපිට ගැලවුම් කාර්ය හැටියට උන්වහන්සේගේ කරුණාව අපට දීලා තිබෙනවා නම් උන්වහන්සේ තුල අපි බොහෝම පෝසත් සෙනගක්. ආමේන්. බොහෝම පෝසත් සෙනගක්. උන්වහන්සේ අපිට හැම මොහොතකම අර කියනවා වගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපේ ඉන්දේරා. උන්වහන්සේ අපව කිසිම මොහොතක අපවත් නොහරින දෙවියන් වහන්සේයි. වචනේ කියන වගේ මරණ සෙවණ මිටියාවත මැදින් අපි ගියත් අපි ඒ වගේ අවස්ථාවන් වල ප්‍රශ්න කරදර රෝග අපිට අමාරුකම් තුලින් අපි යනවා. නමුත් උන්වහන්සේ අපට කිසිම උපද්‍රවයක් වෙන්න උන්වහන්සේ අපට ඉඩසලස්වන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේ ජීවමාන වූ සැබෑ වූ එකම දෙවියන් වහන්සේ නිසා. ආමේන්. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ බලවත්. ඊට පස්සේ චුට්ටක් ඒකත් කියමු. නොහොත් මිනිසෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද? මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන් වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමග එන්නේය. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක. ආමේන්. උන්වහන්සේ තම තමාගේ ක්‍රියා වලට විපාක දෙනවා. අපි මේ හැම වෙලාවෙම අපි දේවදාසෝ අපි දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඕගලන්ව මේ දේවල් වලට සම්බන්ධ කරගන්නට අපිට ගෙනියන්න නෙමෙයි. අපි හැම මොහොතකම අපි උත්සාහ කරන්නේ වැඩිහිටියෝ වශයෙන් නායකයෝ වශයෙන් අපි උත්සාහ කරන්නේ ඕගලන්ව දෙවියන් වහන්සේ වෙතට ලං කරගෙන උන්වහන්සේ ඔබට පෞද්ගලික දෙන විපාක වලට ඔබ භුක්ති විඳින්න අවශ්‍ය වෙනවා. ආමේන්. උන්වහන්සේ තමයි ඔබගේ එකිනෙකනාගේ කාරණා හැටියට උන්වහන්සේ විපාක දෙන්න යන්නේ. අපිට විනිශ්චය කරන්න බෑ ඒවා. නමුත් අපි උත්සාහ කරන්නේ හැම මොහොතකම හැම දේවල් වලට සම්බන්ධ කරගෙන මේ දෙවියන් වහන්සේත් එක්ක යන්නා වූ ගමන ස්ථීර කරගෙන එහාට මෙහාට නොගින් ප්‍රශ්න කරදර එද්දි ඒවට විසඳුම් හොයාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේගේ කාරණාත් එක්ක උන්වහන්සේ ඔබට මට ඒ ජයග්‍රහණය ඒ වගේම විපාකය ඔබට මට පෞද්ගලික දෙන දෙවියන් වහන්සේයි. ආමේන්. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ඒ වගේම අපි අපේ ජීවිතේ කාරණා කීපයක් තියෙනවම නැති කරගන්න අපි හිතෝපදේශ පොතට ගිහිල්ලා හිතෝපදේශ 6:16 අපි පොඩ්ඩක් කියමු. ස්වාමින් වහන්සේ ද්වේෂ කරන කාරණා 6ක් තිබේ. එසේය උන්වහන්සේට පිළිකුල් වූ කාරණා 7ක් තිබේ. 6:16 දිගටම කියවන්න. උඩඟු ඇස්ය, බොරුකාර දිවය,
නිදොස්ලේ වගුරුවන අත්ය. දුෂ්ට උපායොදන සිතය. නපුරට දුවන්නන්ට ඉක්මන් වෙන පාදයෝය. මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය. සහෝදරයන් අතරේ බේද පතුරවන්නාය. ඇති. මේ කාරණා අපේ ජීවිතේ මැරෙන්න අවශ්‍යයි. ආමේන්. ඊයේ සහෝදරි යාඥාවෙල්ලු අපේ දිව භයානක මේ දිව අපේ ශරීරයේ තියෙන භයානක කොටසක් වෙන මේ දිව අපි බොහෝම පරිස්සම් කරගත යුතුයි. අපි කතා කරන වචන ආමේන්. මේවා අපේ ජීවිතේ මම අර කිව්වා වගේ මේ බීජ අපේ ජීවිතේ මැරුණොත් උන්වහන්සේට පළ දරන්නට අපේ කෙනෙක්ට ලේසි වෙනවා. ආමේන්. අපේ ජීවිතේ මේ සියලු දේ නැති වෙන්න අවශ්‍යයි. අපි මිනිස්සු හැටියට අපේ දේවල් සමහරක් වෙලාවට තිබෙන්න පුළුවන්. අපි මිනිස්සු. නමුත් අපේ ජීවිතේ මේවා අතුලාන්තයෙන් ඒව මරා ගන්නවා නම් මේ බීජය ඒ බොරුකාර දිව මේ තිබෙන්නා වූ මේ කාරණා නිදොස් ලේවගුරුන අත්‍ය දුෂ්ට උපායෝදන සිතය නපුරට දුවන ඉක්මන් වෙන පාදයෝය මුසාබස් නික්ම වෙන බොරු සාක්ෂිකාරයෝ සහෝදරයන් අතරේ ભેද පතුරවන්නා මේ සියලු බීජ අපේ ජීවිතේ අපි මරා ගන්නවා නම් ඔබ දන්නවද ස්වාමීන් වහන්සේ යහපත් වූ ඵල ඔබ තුලින් නික්මෙන්ට යනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ ජීවිත ඒ ඵල අපිට දරන්න අවශ්‍ය නම් මේ සියලු කාරණා අපේ ජීවිතේ මරා ගන්නට අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් මොකක්ද කරන්නේ? අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක යනවා. හාලෙලූයා. උන්වහන්සේ ප්‍රේම කරන දෙවියන් වහන්සේයි. ආමේන්. උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේයි. ඔබ දන්නවද උන්වහන්සේ හඳුනා ගන්න නැහැ කියන්නේ ඒක තරම් ලොකු පාපයක් තවත් නැහැ. උන්වහන්සේ දන්නේ නැහැ කියන්නේ කවුරු හරි ඒක තරම් ලොකු පාපයක් නැහැ. උන්වහන්සේ තෝරගත්තේ යේසුස් වහන්සේ තෝරගත්තේ දීවරයෝ. නමුත් අද දවසේ ඔබව මාව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දරුකම දීලා උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. හalleluya. මේ ජීවිත ගමන අපට යන්න උන්වහන්සේ බලාපොරොත්තුවක් දීලා තිබෙනවා අපට. උන්වහන්සේ සැලැස්මක් දීලා තිබෙනවා ඔබට මට අපේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්නට. හalleluya. මම හැමතිස්සම කියන මේ සැලැස්මෙන් පිට අපිට යන්න බෑ. මේ සැලැස්මෙන් පිට අපිට යන්න එපා ඔබ. හalleluya. මේ සැලැස්ම දෙවියන් වහන්සේ ඔබට මට ඊටමත් ලස්සනට ඔබගේ ජීවිතේ ඊටමත් ලස්සනට ගලාගෙන යන්න උන්වහන්සේ සලස්වා තිබෙනා වූ තනන් වාසයි. ආමේන්. අපි নমස්කාර මෙහෙවද්දී අපි ගීතිකා ලිස්ට් එකක් හදා ගන්නවා. මේ විදිහට තමයි මේක කියන්නේ. සමහරක් වෙලාවට ඒ සුද්ධාත්ම මඟ පෙන්ම අනුව එහෙට මෙහෙට වෙන්න පුළුවන් ඒ ගීතිකා. නමුත් බොහෝ වෙලාවට අපි සැලැස්මක් හදාගෙන තිබෙනවා මේ ආකාරයෙන් තමයි අපි මේ নমස්කාරය ගෙනියන්න අවශ්‍ය වෙන්නේ කියලා. එහෙම වුණාම අපි සියලු දෙනාටම පිටිපස්සේ සිටින සියලු දෙනාට මේක පහසුවක් වෙනවා ඒ සැලැස්ම අනුව ගමන් කරන්නට. ඒ සැලැස්මත් එක්ක අපිට ඉස්සරහට යන්න. নমස්කාර මෙහෙවන්න ඒ සැලැස්ම ලස්සනට හදාගෙන යනවා. ඔබවත් ස්වාමින් වහන්සේත් එක්ක ඒ ගනුදෙනුව තියාගන්න පිටිපස්සෙත් මේ හැම දෙයක්ම සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒ සැලැස්ම අනුව ගමන් කරන්නට. දෙවියන් වහන්සේත් ඔබගේ මගේ මේ සැලැස්ම උන්වහන්සේ තබලා තිබෙනා වූ මේ සැලැස්ම තුල අපි ගමන් කරන්නට අවශ්‍යයි. එතකොට අපි හැම කෙනෙකුටම එක එක්කෙනාට දීලා තිබෙනා වූ සැලැස්ම අනුව උන්වහන්සේගේ කාරණා අපේ ජීවිතේ එකින් එක ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ ගොඩනගමින් ඉස්සරහට ගෙන යනා වූ තැනන් වහන්සේයි. කී දෙනෙකුට පැහැදිලිද මේක? හalleluya. හalleluya. උන්වහන්සේ ඒ ඵල අපේ ජීවිතේ හැම මොහොතකම අපේ ජීවිතේ තිබෙන්න අවශ්‍ය. ඔබ දන්නවා නම් ඊ මගේ සහෝදරයා කතා කරා. ඔබ දන්නවා නම් ඔබේ ජීවිතේ මොකක්ද ස්වාමින් වහන්සේට එපා කරපු දෙවියන් වහන්සේට අකමැති දෙයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ස්වාමින් වහන්සේට කියන්න. මම ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනේ. හalleluya. අපි පෞකාරන් සිටියම දීම තමයි
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වුණේ ඒ ඔබේ මගේ ජීවිතයට ජීවනයක් දෙන පිණිසයි. ඒ ඔබේ මගේ ජීවිතය ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ කරගෙන ඉස්සරහට ගෙන යන පිණිසමයි. ආමේන්. මේ සැලැස්ම තුල අපි යන්නම අවශ්‍යයි. ඒ උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ තමයි අපිට ප්‍රේම කරන්නව එකම තැනන් වහන්සේ. ආමේන්. අපිට සහෝදරයෝ නැති ඉඳි දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. සමහරක් වෙලාවට මූන් අපේ ජීවිතෙන් සමහරක් අවස්ථාවලදී අපේ යම් කාරණා නිසා සමහරක් වෙලාවට සහෝදරයෝ තරහ වෙන්න පුළුවන්. නමුත් මොන දේ වුණත් දෙවියන් වහන්සේ ඔබට මට ප්‍රේම කරන දෙවියන් වහන්සේයි. ආමේන්. ඊයර කිව්වා වගේ ලස්සන පදයක් කිව්වා. උන්වහන්සේ අපව දරාගෙන ඉන්නවා. ආමේන්. ඒක හරි ලස්සන පදයක් ඒක. මගේ සහෝදරයා කිව්වේ අපිව දරාගෙන ඉන්නවා. අපි උස්සගෙන ඉන්නවා. උන්වහන්සේ කැමති අපිට පොහොර දාන්න. උන්වහන්සේ කැමති අපේ තද වෙච්ච හිත් බුරුල් කරලා අපිට තිබෙන්නා වූ ඒ කාරණා ඉවත් කරලා අපිට තිබෙන්නා වූ අයහපත් දේ ඉවත් කරලා අපිව පළ දරනවට. උන්වහන්සේ කැමති ඔබ මම පළ දරනවට. එක්කෙනෙක් විතරක් නෙමෙයි, මම විතරක් නෙමෙයි, සහෝදර චන්දක විතරක් නෙමෙයි. අපි හැමෝම එකිනෙක කෙනා පළ දරන්නට අවශ්‍ය වෙනවා. හලෙලුයා. මේ ස්ථානේ බලන්න ලස්සන මල් වත්තක එක මලක් තිබුණමද ලස්සන? මල් ගොඩාක් තිබුණමද ලස්සන? මල් ගොඩක් තිබුණම ලස්සනයි. ඒ හැම මලක්ම ලස්සනට පළදරන්ට යනවා. ඒ වගේම තමයි ඔබත් මමත්. අපි මල්. උන්වහන්සේගේ වත්තේ අපි මල්. ආමේන්. මේ පළදරීම උන්වහන්සේට අපි ඉඩාරින්න ඕනේ. උන්වහන්සේට කියන්න ඕනේ ස්වාමිනී මාව බුරුල් කරන්නට. මාව බුරුල් කරලා ස්වාමිනී ඔබ වහන්සේ මාව උඩට ගෙනියන්න. ආයෙත් කියන උන්වහන්සේ පුදුමාකාර විදිහට ඔබව මාව දරාගෙන ඉන්නවා. උන්වහන්සේ බිම තියන්නේ නැහැ. අපි පැන්නොත් එතනින් කරන්න දෙයක් නැහැ. අපි පැන්නොත් ජීවිතේටවත් ස්වාමීන් වහන්සේ අල්ලන්න යන්නේ නැහැ. අපි හැරිලා ආවේ නැත්තම් උන්වහන්සේගේ දෑත් දිගු කරලා උන්වහන්සේ අපව උන්වහන්සේගේ හස්තේ මත උන්වහන්සේ තබාගෙන ඉස්සරහට යනවා. ආමේන්. හalleluya. අපිට පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගන්න. ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ අයින් කරගන්න. ඒක හැබැයි අතුලාන්තෙම වෙන්න අවශ්‍යයි. අතුලාන්තෙම වෙන්න අවශ්‍යයි. එදා සකේවුස් මොනවාද කරේ? ආවා. යේසුස් වහන්සේව දකින්ට ඇවිල්ලා මොනවාද කරේ? යේසුස් වහන්සේ කිව්වා මම අද දවසේ උඹේ ගෙදරට එන්න යනවා. මේ මොහොතේ ඔබට අතුලාන්තයට කතා කරොත් මම ඔබගේ අතුලාන්තයට එන්න යනවා. දෙවියන් වහන්සේ කතා කරන්නේ ඔබගේ අතුලට මට එන්න අවසරද? මම ඔබගේ අතුලාන්තයට එන්න අවශ්‍යයි. ඔබ වෙනස් කරන්න අවශ්‍යයි. සකියුස් මොනවද කිව්වේ? එන්න මගේ ගෙදරට එන්න. ආරාධනාවක් කරනවා එන්න. මේ උදෑසන මම කැමති ඔබගේ හදවතට ආරාධනා කරන්න උන්වහන්සේව. ඔබගේ හදවතේ රජ කරන්න. ඔබගේ හදවත වෙනස් කරන්න. ඔබගේ කාරණා ඇත්තම් ඒවා ඉවත් කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ මගේ හදවතට එන්න. අපි එක පදයක් ඒකෙන් කියවමු. ලූක් 19:10 වෙනි පදේ අපි පොඩ්ඩක් අපි කියවමු ඒක. ලස්සන පදයක් ඒක. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්ටද ගලවා ගන්නටද ආයේයයි කීසේක. 10 නේ. ළමයි ඉඳලම අපි කියමු. යේසුස් වහන්සේ ඔහුට කියනසේක් ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක් හින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්ටද ගලවා ගන්නටද ආයේයයි කීසේක. හalleluya. මෙතන කියනවා යේසුස් වහන්සේ උට කියනසේ ගැලවීම අද ඔබගේ ගෙදරට ඇවිල්ලා තිබෙනවා. හalleluya. ඔබගේ හදවතට මේ ගැලවීම
සුවය, සමාදානය, නිදහස ඇවිල්ලා තිබෙනවා. එහෙමනම් අපේ ජීවිතේ මොනවාද මේ උදාසන නැති වෙලා තිබෙන්නේ? ඔබට ප්‍රීතිය නැති වෙලා තිබෙනවද? ඔබට සතුට, ඔබට සමාදානය, ඔබට නිදහස, ඔබට සුවය ඔබගේ ජීවිතේ නැති වෙලා තිබෙනවද මේ උදාසන? සමහරක් වෙලාවට අපගේ හදවතට සමාදානයක් නැති වෙලා තිබෙනවා. අමාරුකමක් තුලින් අපිට යන්න පුළුවන්. මේ උදාසන කියනවා උන්වහන්සේ අපේ ජීවිතේ නැති වූ දේ උන්වහන්සේ අපට සොයලා දෙන්න මේ උදාසන යනවා. හලෙලූයා. අපේ ජීවිතේ නැති වෙලා තිබෙන දේ අපිට සමාදානය නැද්ද? තව කෙනෙක් එක්ක අමනාපෙන් ඉන්නවද? තව කෙනෙක්ව රුස්සන්නේ නැද්ද? මේ වපෙන් අයින් කරලා උන්වහන්සේ යහපත් දේ අපේ ජීවිතේ සොයලා දෙන්න උන්වහන්සේ ඔබගේ මගේ හදවතට මේ උදාසනෙන්ට යනවා. ආමේන්. උන්වහන්සේ ජීවමානයි. ඒකයි මම කිව්වේ උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපව හිඟ වෙන්න තබන්නේ නැහැ මොනම වෙලාවකවත්. හැබැයි අපි ඒ තීරණය අපි ගන්න ඕනේ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ ගනුදෙනුව අපිට හැම මොහොතකම අපිට තියාගන්න අවශ්‍ය වෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ හැම මොහොතකම ඔබට මට පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි ලෝකේ ජීවත් වෙද්දී සමහරක් වෙලාවට අපි කරදරවල අපි යම් දේවල් වල අපි ඉන්න පුළුවන්. නමුත් ඒ සියලු දේට වඩා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට පිළිතුරු යහපත් පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේයි මේ උදෑසන. නමුත් අපි හැම දෙයකදීම ඉවසීමෙන් බලාගෙන සිටිය යුතුයි. ඒ ඉවසීම තුල අපිට අවසානයේ තිබෙන ලොකු ජයග්‍රහණයක්. ඒ ඉවසීම තුල අපිට තිබෙන ලොකු මහත් ජයග්‍රහණයක්. ආමේන්. ඒ ඉවසීම තුල තිබෙනවා ලොකු විපාකයක් ඔබට මට. ආමේන්. හාලෙලූයා. හාලෙලූයා ස්වාමිනේ ස්තුතිවන්ත වෙනවා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. මම ඉක්මන ඉවර කරන්නම්. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ යෙරිකෝවේ සිටියා වූ බර්තමෙවුස් ඒ උපතින්ම අන්ධ මිනිසයා. ඔහු එක තැන සිටියා. ඔහුට කිසිම දෙයක් කරගන්න බැරුව, ඔහුට යන්න බැරුව. නමුත් ඒ මිනිසයා දැක්කා ඒ යේසුස් වහන්සේගේ හාස්කම්. ආමේන්. අපිත් අද දකිනවා දෙවියන් වහන්සේ මොනතරම් හාස්කම් මොනතරම් යහපත් දේ කරන තැනන් වහන්සේද කියලා. ඉතින් ඔහු යේසුස් වහන්සේව දකින්ට ඔහුත් ආස වෙන්න ඇති. අපි මාක් පොතට අපි චුට්ටක් පෙරලා ගමු 10 වෙනි පරිච්ඡේදේ අපි ඉක්මනින් අවසන් කරමු. අපිට මට 46 පොඩ්ඩක් කියලා දෙන්න. ඔහු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමග යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමෝයුස්ගේ පුත්‍ර වූ බර්තිමේයුස් නම් අන්ධ වූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගෙන උන්නේය. 47ත් පොඩ්ඩක් කියවන්න. ඒ නාසරීය යේසුස් වහන්සේ බව ඔහු අසා දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ මට කරුණා කළ මැනවයි මොරගසන්ට පටන් ගත්තේය. අචුට්ටක් ඉස්සරට. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකලෝය. නමුත් ඔහු දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස් වහන්සේ නැවතී සිට ඔහුට අඬගසා පල්ලා යයි කීසේක. ඔහු අන්ධයාට අඬගසා ධෛර්යවත් වෙයන්න නැගිටපන්න. උන්වහන්සේ නුඹට අඬගස්සන සේකයි කීවෝය. ආමේන්. ආමේන්. මෙතන දිග කතාවක්. ඔබ මේ කතාව දන්නවා. අපි අපේ ජීවිතේ අපි උන්වහන්සේත් එක්ක යම් කාරණා තුල අපි හිර වෙලා ඉන්නවා නම් අපි උන්වහන්සේට මොරගසන්න අවශ්‍ය වෙනවා. හලෙලූයා. අපි සමහරක් වෙලාවට එක තැන පල් වෙන එක තැන ඉන්න කිතුණු වොද කියලා මම සමහරක් වෙලාවට ඔබගෙන් මගෙනුත් ඒක අහන්න කැමති.
මක් නිසාද අපි එක තැන පල් වෙනවා නම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න දෙවියන් වහන්සේට අරගෙන උන්වහන්සේට ඕන විදියට අපේ ජීවිතේ වෙනස් කරන්න අපේ ජීවිතේ බැරි වෙනවා. අපි නැගිටින්න අවශ්‍යයි එතනින්. අපි උන්වහන්සේට මොර ගසන්න අවශ්‍යයි. ආමේන්. අපිට මොර ගසලා අපිට පුළුවන් ස්වාමින් වහන්සේත් එක්ක මේ තිබෙන්නා වූ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තිබෙන්නා වූ දේවල් අඩුපාඩු සදාගෙන අපිට ඉදිරියට යන්න උන්වහන්සේගේ කරුණාව ඊටමත් මහත්ව ඔබට මට තිබෙනවා. අපි මේ උදෑසන මම කැමති මේ කාරණා තුල මම ඔබට යමක් කියන්න. අපි ඔහොම ඉන්න විට අපි ඔබගේ දෙනෙත් පියාගන්න ස්වාමීන් වහන්සේගේ අභිමුඛය මම කැමති අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අපට දීලා තිබෙනා වූ ශක්තිය තව තවත් අපේ ජීවිතේ වැඩි කරගන්න පිණිස අපි සමහරක් වෙලාවට එක තැන ඉන්නවද අපේ කාරණා නිසා අපේ අමාරුකම් නිසා අපේ අපහසුතාවයන් නිසා අපි එක තැන ඉන්නවද මම කැමති මේ උදෑසන අපි ස්වාමීන් වහන්සේට මේ උදෑසන මොර ගසමු. අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමිනී මාව මෙතනින් නැගිටවන්න. හලෙලූයා. මාව මෙතනින් උස්සලා ස්වාමිනී ඔබ වහන්සේගේ වැඩේ කරන්ට ඔබ වහන්සේ මාව අරගෙන පාවිච්චි කරන්ට කියලා. ඔබට කියන්න පුළුවන්ද? මොකද උන්වහන්සේ අපට දීලා තිබෙනා වූ ඒ ආශිර්වාදමත් ජීවිතය තුළ අපට ගමන් කරන පිණිස අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතය වෙනස් කරන්න. මගේ තිබෙනා වූ අඩුපාඩුකම් ස්වාමිනී ඒවා මරලා දාන්න. මට ජීවිතයක් ඔබට මට ජීවිතයක් අවශ්‍ය නම් ඒ මරුණා වූ ජීවිතය තුළ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ පළදරන්ට යනවා. අපි නැගිටිමු උන්වහන්සේගේ අභිමුඛයේ. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. හලෙලූයා. අපි යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 7ත් අපි පොඩ්ඩක් අපි කියවමු. ඕ ස්වාමිනේ. නුඹලා මා තුලෙහි පවතින්නෝ නම් මාගේ වචනය නුඹලා තුලෙහි පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා. එවිට නුඹලාට ලැබේ. හලෙලූයා. මම ඔබට කියන්න කැමති මේ උදෑසන උන්වහන්සේ තුල ඔබ ඉන්නවා නම් උන්වහන්සේගේ ඵල ඔබට අත්දකින්න අවශ්‍ය නම් උන්වහන්සේත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවය ඔබ තුල තවත් තිබෙනවා නම් මේ උදෑසන ඔබ කැමති දෙයක් මේ උදෑසන ඔබ උන්වහන්සේගෙන් ඉල්ලන්න. උන්වහන්සේ මේ උදෑසන ඔබට ඒ දේ දෙන්න ලෑස්තිව සිටිනවා. අවසාන වශයෙන් අපි එක පදයක් කියමු. යොහාන් 3:16 අපි කියවලා අපි මේ කාලේ අවසන් කරමු. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදාගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. හලෙලූයා. උන්වහන්සේ ඔබට මට සදාකාල ජීවනයක් ලෑස්ති කරලා තිබෙනවා. ආමේන්. නැවතත් කියනවා ඔබට මට උන්වහන්සේ සදාකාල ජීවනයක් ලෑස්ති කරලා තිබෙනවා. එමනම් මේ උදෑසන අපි උන්වහන්සේගේ අභිමුඛයේ අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේගේ යහපත් වූ හස්තය මා මත දිගු කරමින් ස්වාමිනී ඔබ වහන්සේ මාව ඔසවා තබාගෙන ඔබ වහන්සේ මාව ඉහළට ගෙන යන්නා වූ තැනන් වහන්සේයි. ස්වාමිනී ඔබට මාව වෙනස් කරන්න පුළුවන්. ඔබ වහන්සේ මාව අලුත් කරන්න පුළුවන් මේ උදෑසන. ස්වාමිනී මම ඔබ වහන්සේට පමණයි දේ කරන්න පුළුවන්. මම වෙනස් කරන්න මේ උදෑසන. මම අලුත් කරන්න, මම නැවුම් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේ මගේ ජීවිතයට ආශිර්වාද කරන්න.
Hallelujah ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී. Hallelujah ස්තුති වේවා ස්වාමිනී. මාව වෙනස් කෙරුවා මාව අලුත් කෙරුවා නව මැවිල්ලක් කළා සමිඳුන් මාව ස්පර්ශ කෙරුවා සුවදාත්මෙන් පුරවා නව මැවිල්ලක් ජීවත් වන්නා Yehovah ඔබ වෙනුවෙන් මා ජීවත් වෙන්නේ ඔබ වෙනුවෙන් මා ජීවත් වන්නේ මගේ පෙර ගමන් දැන සිටියා දිවැසි වදනින් මඟ පෙන්වා ගෙන යනු මැන අවසානය කරා මගේ පෙර ගමන් දැන සිටියා දිවැසි වදනින් මඟ පෙන්වා ගෙන යනු මැන අවසානය කරා ආශිර්වාද ලබෝ ආශිර්වාදලා මා දෙවියන්ගේ දරුවෙකු නිසා ආශිර්වාදලත් ආශිර්වාදලත් මා දෙවියන්ගේ දරුවෙකු නිසා ඕ ස්වාමිනී ආශිර්වාදලා ආශිර්වාදලා Precious Aveva Swamini, Obansena Sudi, Obansi Abu Benas Karabu Devian Vasai, Obansi Abu Balut Karabu Devian Vasai, Abe Jivite Namaru Taktunamu Devian Masobai Swamini, Obansi the Precious Sakarana Swamini, Emahotamu Devian Vasa, Abiwansage Abimukaye Swamini, Obansage Swamini. නමස්කාරයද ස්වාමිනී වචනයද ස්වාමිනී ඔබ වහන්සේ සියල්ල අපට දැනගන්න ස්වාමිනී ඔබ වහන්සේත් එක්ක මේ කාලය ගත කරන්න දුන්නා වූ කරුණාව නිසා මම ස්තුතිවන්ත වෙනවා පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා hallelujah